Hi guys, කොහොමද ඉතින් කාලෙකින් වීඩියෝ එකක් අරන් එන්නත් බැරුණා ඉතින් පොඩ්ඩක් බිසි වුණා. ඉතින් ඔන්න ඉතින් මම ආත් වීඩියෝ එකක් අරන් එන්න පටන් ගන්නවා. ආත් පොඩ්ඩක් කාර්යබහුලත්වයෙන් මිදිලා පොඩ්ඩක් ෆ්‍රී වෙන්න පටන් ගත්ත ඉඳ ඔන්න ඕගොල්ලන්ට ආත් වීඩියෝ එකක් අරන් එන්න පටන් ගන්නවා. වීඩියෝ. ඉතින් අද මම කතා කරන්න යන ටොපික් එක තමයි හැමෝටම ජිම් යන අයගේ ෆේවරිට්ම ටොපික් එකක් වෙන මේ සබ්ලිමන්ට් එක. සබ්ලිමන්ට් වේ ප්‍රෝටීන්. අන්න ඒක ගැන තමයි මම අද කතා කරන්න යන්නේ. මොනවද මේ වේ ප්‍රෝටීන් කියන්නේ? මොනවගෙන්ද වේ ප්‍රෝටීන් හදන්නේ? වේ ප්‍රෝටීන් පාවිච්චි කරන්නේ කොහොමද? වේ ප්‍රෝටීන් වර්ග කීයක් තියෙනවද? මේක වලට ප්‍රශ්නයක් නේ. ඉතින් මම අද මේ වීඩියෝ එකේ කතා කරනවා වේ ප්‍රෝටීන් කියන්නේ මොනවද කියන අන්න ඒ ටොපික් එක ගැන. එහෙනම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න ඕගොල්ලොන්ට හරි අයිඩියා එකක් ගන්න පුළුවන් මොනවද මේ වේ ප්‍රෝටීන් කියන එක. දැන් අපි බලමු කොහොමද මේ වේ ප්‍රෝටීන් හදන්නේ කියලා. වේ ප්‍රෝටීන් හදන්නේ කිරි වලින්. කිරි චීස් හදන්න යනකොට ඉතිරි වෙන ලික්විඩ් එකට තමයි අපි කියන්නේ වේ කියලා. ඉතින් ඒක අපි ප්‍රොසෙස් කරලා තමයි මේ වේ ප්‍රෝටීන් එක හදන්න ගන්නෙ. ඉතින් වේ ප්‍රෝටීන් එකක් ඇත්තටම එක ෆාස්ට් ඇබ්සෝප්ෂන් එකක් තියෙන මසල් රිකවරි එකට ගොඩක් හොඳ. ඒ වගේ මසල් බිල්ඩින් එකට ගොඩක් හොඳ. ජිම් යන මොනවා ස්පෝර්ට් එකක් කරන ඒගොල්ලෝ මොන හරි දවසකට අපිට ගන්න තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය හිට් කරගන්න අපිට යූස් කරන්න පුළුවන් අතිරේක සප්ලිමන්ට් එකක් තමයි වේ ප්‍රෝටීන් කියන්නේ. ඉතින් වේ ප්‍රෝටීන් වර්ග ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා. එකක් තමයි වේ කන්සන්ට්‍රේට්, දෙවෙනි එක තමයි වේ අයිසොලේට්, තුන්වෙනි එක වේ හයිඩ්‍රොලයිස්. මෙන්න මේ තුන තමයි ප්‍රධාන වේ ප්‍රෝටීන් වර්ග තුන. විශේෂයෙන් මේක කතා කරමු. පළවෙනි එක වේ කන්සන්ට්‍රේට්. මේක ඇවිල්ලා කොමන් එකක්. කොමන් වේ ප්‍රෝටීන් එකක්. එතකොට මේක 60ක් 70ක් ඊට වැඩි ප්‍රමාණයක් 70ක 80ක් විතර වේ ප්‍රෝටීන් අඩංගු වෙනවා. එතකොට මේකේ ෆැට් එක තියෙනවා ඒ වගේම ලැක්ටෝස් අඩංගු වෙනවා මේකේ. එතකොට මේක ටිකක් මිලෙන් අඩුයි. මිලෙන් අඩු හින්දා මේක සාමාන්‍ය කොමන් වේ ප්‍රෝටීන් එකක්. එතකොට මේක සාමාන්‍ය බිගිනර් කෙනෙකුට වගේ යූස් කරන්න මේ සප්ලිමන්ට් එක වේ කන්සන්ට්‍රේට් එක පුළුවන්. වෙන එක තමයි වේ අයිසොලේට්. මේක ඇවිල්ලා ක්ලීන් වේ ප්‍රෝටීන් එකක්. මේක 90% වැඩි ප්‍රමාණයක් වේ ප්‍රෝටීන් තියෙනවා. එතකොට මේක ෆාස්ට් ඇබ්සෝප්ෂන් එක වෙනවා. මේක ටිකක් මිලෙන් වැඩි. ඒ වගේම මේක සාමාන්‍ය ෆැට් ලොස් කරන ඒ වගේම මේකේ අඩංගු නැහැ මේකේ ලැක්ටෝස් ෆැට් අඩංගු නැහැ. එහෙනම් මේක පියෝ ප්‍රෝටීන් එකක් තියෙන. මේකේ හින්දා ෆැට් ලොස් කරන මසල් බිල්ඩින් කරන හැමෝටම මේක යූස් කරන්න පුළුවන් මේ වේ ප්‍රෝටීන් එක වේ අයිසොලේට් එක. තුන්වෙනි එක තමයි වේ ප්‍රෝටීන් හයිඩ්‍රොලයිස්. මේක ඇවිල්ලා ප්‍රොඩයිජස්ට් ප්‍රෝටීන් එකක්. මේක ඉතින් ගොඩක් ෆාස්ට් අල්ට්‍රා ෆාස්ට් ඇබ්සොප්ෂන් එකක් තියෙන. ඒ වගේම මේක ඉක්මනටම very fast digest එකක් තියෙන. ඒ වගේම මේකේ ප්‍රයිස් එක ටිකක් high. මෙන්න මේ කීව ප්‍රෝටීන් වර්ග තුන තමයි common ප්‍රෝටීන් වර්ග ටයිප් තුන තමයි තියෙන්නේ. එතකොට ගොඩක් කට්ටිය මේ ප්‍රෝටීන් එක මත ඩිපෙන්ඩ් වෙන්න හදනවා. ඔයාලට තේරෙන්නේ නැති මේ ප්‍රෝටීන් වර්ග කීයක් තියෙනවද? වර්ග තුනක් තියෙන ඒවා කොහොමද පාවිච්චි කරන්නේ මේ ඒ ප්‍රෝටීන් හයිඩ්‍රොලයිස් එක සාමාන්‍යයෙන් ඇත්ලීට්ස්ලා බොඩි බිල්ඩින් කරන ගොඩක් කට්ටිය මේක පාවිච්චි කරනවා. ටිකක් ප්‍රයිස් එකෙන් වැඩි වුණත් ඒක පියෝ ප්‍රෝටීන් එකක් තියෙන හින්දා. ඉතින් මේකේ ගොඩක් කට්ටිය වැරදි මතයක් තියෙනවා. ගොඩක් කට්ටියගේ තියෙන වැරදි මතය තමයි වේ ප්‍රෝටීන් එක විතරක් ඇති කියලා. ඉතින් වේ ප්‍රෝටීන් එකක් විතරක් මදි ඔයගොල්ලෝගේ මසල් බිල්ඩ් එක කරගන්න. ඉතින් ඔයගොල්ලොන්ට දවසට අවශ්‍ය කරන වේ ප්‍රෝටීන් එක ස්කූප් එකක් ගත්ත කියලා එක මදි. සාමාන්‍යයෙන් දවසකට අවශ්‍ය කරන ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙනවා. ජිම් යන කෙනෙක් වුණත් ස්පෝර්ට් එකක් කරන කෙනෙක් වුණත් ඔයගොල්ලොන්ට තියෙනවා අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණයක් ඩේලි ප්‍රෝටීන් ටේක් එකක් තියෙනවා. මේ ප්‍රෝටීන් ටේක් එක හිට් කරන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට මේක වේ ප්‍රෝටීන් එකක් විතරක් ගත්තට කියලා එක මදි. එතකොට වේ ප්‍රෝටීන් එකෙන් විතරක් ඔයගොල්ලන්ට කවර් කරගන්න පුළුවන්. එක එක බ්‍රෑන්ඩ් වයිස් ඔයගොල්ලන්ට වෙනස් වෙන ප්‍රෝටීන් ප්‍රමාණය තියෙනවා. ග්‍රෑම් 25ක් එක ස්කූප් එක සමහරක 30 22 මෙන්න මේ විදිහට එක එක බ්‍රෑන්ඩ් වලට තියෙනවා. ඉතින් ඔයගොල්ලෝගේ අපි සරල උදාහරණයක් ගමු. ඉතින් සාමාන්‍යයෙන් අපි කියන්නේ ප්‍රෝටීන් වල ගන්න ඕන සාමාන්‍යයෙන් කෙනෙක්ගේ බර කිලෝග්‍රෑම් එකකට 1.6ත් 2.2ත් අතර ගන්නවා. සාමාන්‍ය බොඩි බිල්ඩින් කරන ඇත්ලීට්ස්ලාත් 2.5ක් වගේ ගන්න ඕන ඒගොල්ලන්ට නම්. ඉතින් නෝමල් කෙනෙක්ට 1.6ත් 2.2ත් අතර ප්‍රෝටීන් ප්‍රමාණයක් ගන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් එහෙම කිලෝ 50ක ඉන්න කෙනෙකුට සාමාන්‍ය කිලෝග්‍රෑම් එකකට ප්‍රෝටීන් ග්‍රෑම් 2ක් ගත්තොත් එහෙම එයා ප්‍රෝටීන් ග්‍රෑම් 100ක් ගන්න ඕන දවසට. එතකොට මේකෙන් වේ ප්‍රෝටීන් එකක් යූස් කරනවා නම් ඔයගොල්ලෝගේ වේ ප්‍රෝටීන් එකෙන් වලට ගන්න පුළුවන් ඉන්නේ ග්‍රෑම් 25ක් නම් ඉතුරු 75 ඔයගොල්ලෝ කවර් කරගන්න ඕන ඔයගොල්ලන්ගේ ෆුඩ් වලින්. ඒ මොනවද ඔයගොල්ලෝ ගන්න පුළුවන්? එග්ස් ගන්න පුළුවන්, චිකන්, ෆිෂ්, බීෆ්,
මේ වගේ දේවල් වලින් ඔයගොල්ලන්ට ඒ ප්‍රෝටීන් ග්‍රෑම් 75 කව කරගත්තාම ඔයගොල්ලෝගේ දවසට ගන්න 100 ඒ ප්‍රෝටීන් එකෙන් හම්බෙන 25ත් එක්ක ඔයගොල්ලන්ට කව වෙනවා. ඉතින් මේ ප්‍රෝටීන් එක විතරක් මදි ඔයගොල්ලන්ගේ මසල් එක බිල්ඩ් කරන්න. මේ හැමදේම ඔයගොල්ලෝගේ බැලන්ස් ඩයට් එකක් තියෙන්න ඕනේ. ඉතින් මේ ප්‍රෝටීන් එක ඔයගොල්ලෝ අනිවාර්යෙන් ප්‍රෝටීන් මත ඩිපෙන්ඩන්ට් යන්න එපා. ඔයගොල්ලන්ට කෑමෙන් වුණත් මේ ප්‍රෝටීන් ග්‍රෑම් 100ක් ගන්න තියෙනවා නම් අන්න ඒ ප්‍රමාණය ඔයගොල්ලන්ට කෑමෙන් වුණත් සිට් කරගන්න පුළුවන්. මේ ප්‍රෝටීන් එක හදලා තියෙන්නේ ඇත්තටම ඔයගොල්ලන්ට පහසුවට තමයි හදලා තියෙනවා. ඉතින් ඔයා වර්කවුට් එක කරලා ඉවර වෙලා වර්කවුට් එක කරලා ඉවරලා ඔයා ගෙදර යන්න පැයක් විතර යනවා නම් ඔයගොල්ලන්ට වර්කවුට් එක කරලා පැයකට කලින් කෑම මොන හරි ගන්න විදිහක් නැත්නම් වර්කවුට් එක ඉවරන ගමන් ඔයගොල්ලන්ට පහසුවෙන්ම ගන්න තියෙන එක තමයි මේ වේ ප්‍රෝටීන් එක. ඒකයි ඒ වගේ දෙයක් නිෂ්පාදනය කරලා තියෙන ඉක්මනට ඔයගොල්ලන්ට ගන්න එක අතිරේකයක් විදිහට තියෙනවා. ඔයාට වගේ මීල් එකක් ස්කිප් වෙනවා නම් අන්න ඒ වෙලාවට මේක යූස් කරන්න පුළුවන්. අනික මේ වේ ප්‍රෝටීන් එක විතරක්ම ඔයගොල්ලෝගේ මසල් බිල්ඩ් වෙන්නේ නැහැ. හින්දා ඔයගොල්ලෝගේ ඩේලි ප්‍රෝටීන් ඉන්ටේක් එක හිට් කරගන්න බලන්න අනිවාර්යයෙන්ම. එතකොට ඔයගොල්ලන්ට හොඳ මසල් එකක් බිල්ඩ් කරන්න පුළුවන්. මේ රිකවරි එක කරගන්න ඔයගොල්ලෝගේ මසල් බිල්ඩ් ප්‍රොසෙස් එකට. ඉතින් මේ වගේ වීඩියෝ ඔයගොල්ලෝ තවත් අවශ්‍ය නම් මගේ channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, comment කරන්න. ඉතින් ඔයගොල්ලෝ දිගටම ඉස්සරහටත් වීඩියෝ අරන් එනවා. එහෙනම් see you.